ඔයාලගේ ෆෝන් එකත් වැඩක් කරන්න ගියාම හිර වෙනවද? ගේම් එකක් ගහන්න ගියාම ලැග් වෙනවද? එපා වෙලාද ඉන්නේ? එහෙනම් මෙන්න මේ සෙටින්ග්ස් ටික හදාගන්නකෝ. වීඩියෝ එක ඉවර වෙනකම් බලලා සෙටින්ග්ස් ටික හරි විදිහට හදාගෙන ඔයාලගේ ෆෝන් එකත් තිබ්බට වැඩි ස්පීඩ් කරගන්න. හෙලෝ ගායිස්, සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම. අදත් ඔයාලව ආදරෙන් අපේ channel එකට පිළිගන්න අතරේ අද ඔයාලට මම කියලා දෙන්න යන්නේ ඔයාලගේ ෆෝන් එක ස්ලෝ වෙලා නම් මොකද්ද කරන්න ඕනේ විසඳුම කියන එක. මුලින්ම අපි බලමු මේකට ගන්න පුළුවන් ලේසිම විසඳුම. ඉතින් ඔයාලා මුලින්ම යන්න ඔයාලගේ ෆෝන් එකේ settings වලට. settings වලට ගිහිල්ලා ඒකේ search bar එකේ type කරන්න cleaner කියලා. cleaner කියලා type කරලා search කරාට පස්සේ ඔයාලට එනවා එකක්. ඔයාලට පුළුවන් මෙතන touch කරන්න. මෙතන touch කරලා මේක සම්පූර්ණ clean කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන clean up යම් කිසි MB ගානක් වැටිලා ඇති. ඒ ගාන clean කරගන්න. බොහෝ දුරට මේ ක්‍රමයෙන් ඔයාලට ඔයාලගේ ෆෝන් එක ස්ලෝ වෙලා නම් ඒකට යම් කිසි විසඳුමක් ගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි ඔයාලගේ settings වල about phone යන්න. ඊට පස්සේ මෙතන මේ මගේ තියෙන MIUI version කියලා මගේ Redmi phone එකක් නිසා ඔයාලගේ තියෙන පුළුවන් මෙතන build number කියලා. ඉතින් ඒ build number කියලා එකක් තියෙනවා නම් ඒක උඩ 7 පාරක් touch කරන්න. මම මේ MIUI version කියන එකේ 7 පාරක් touch කරනවා. එහෙම 7 පාරක් touch කරාට පස්සේ ඔයාලට you are now a developer කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලා මේකට back වෙලා ඔයාලගේ settings වල පහළට එනකොට මගේ නම් තියෙන්නේ මෙන්න මේ additional settings කියන එකේ පල්ලෙහෙම තමයි developer option තියෙන්නේ. ඔයාලගේ settings වල කොහේ හරි developer option නැත්තම් ඔයාලට ඒකට කරන්න තියෙන්නේ මේ search bar එකේ developer කියලා ගහන එක. එතකොට ඔයාලගේ developer option කියන එක එයි. ඔයාලා මේ developer option එක touch කරලා ඒකේ පහළටම එන්න. ඊට පස්සේ මේ enable 4x MSAA in OpenGL ES කියන එක on කරගන්න. ඔයාලට ගේම් ගහනවා නම් මෙන්න මේ settings එකෙන් games lag වෙන එක අඩු කරගන්න පුළුවන්. ඊළඟට මේකේ පල්ලෙහාට එනකොට background process limit කියලා එකක් තියෙනවා. background process limit එක ඔයාලගේ phone එක ගොඩක්ම slow නම් මේ no background process limit කියන එක දාගන්න. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ ලැග් වෙන එක අඩු වෙයි. ඊළඟට ඔයාලා මේක දිගේ උඩට එනකොට තියෙනවා Windows Animation Scale කියලා එකක්. ඉතින් ඒක ඕෆ් කරගන්න. එතකොට ඔයාලගේ අර මෙනු එක එහෙම එහෙට මෙහෙට කරද්දී එක එක ඇනිමේෂන් එනවා. ඒ ඇනිමේෂන් එන එක නතර වෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ෆෝන් එකේ ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. ඊළඟ එක මේ transition animation scale කියන එකත් ඕෆ් කරගන්න. මේ animator duration scale කියන එකත් ඕෆ් කරගන්න. ඔන්න ඔය settings ටික හදාගත්තට පස්සේ බොහෝ දුරට ඔයාලගේ ෆෝන් එකේ lag වීම අඩු කරගන්න ඔයාලට හැකියාවක් තියෙනවා. ඊළඟට ඔයාලගේ අනවශ්‍ය videos file මොන හරි තියෙනවා නම් ඒ ටිකත් delete කරලා දාන්න. ගොඩක් වෙලාවට storage එක clear කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ ෆෝන් එක තිබ්බට වැඩිය යම් කිසි මට්ටමකට ස්පීඩ් කරගන්න. ඉතින් යාළුවනේ සියලු දෙනාටම මේක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. මේ වගේ දිගටම වැදගත් වීඩියෝ බලන්න අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලන ගමන් අදට සමුගන්නවා. තවත් වැදගත් මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.